කැමතිද ඔබ? ඔව් එතකොට කොහොමද ඒක කරගන්නේ? මොකද වැඩ කර ගැනීම සම්බන්ධව වැඩ කටයුතු කරනවා නම් ඔප්ෂන් දෙකක් තියෙනවා. පැහැදිලිව හොඳට අහගන්න. ඕකේ. පළවෙනි ඔප්ෂන් එක තමයි ඔබට පුළුවන් ඔබට අදාළ කෙටි පණිවිඩික පරීක්ෂා කරලා බලලා හැකි ඉක්මනින් නැවත අපිත් එක්ක සම්බන්ධ වීමක් වෙන්න. පැහැදිලිද? ඔව්. දෙවෙනි ඔප්ෂන් එක තමයි මිස්ටර් පුළුවන් අපිත් එක්ක දිගටම ලයින් එකේ සම්බන්ධ වෙලා ඉන්න. ඒතර අපි මූලික දැනුවත් කිරීමක් කරනවා කෙසේද මේ මුදල් බැල කරන්න යනවද? ඒ පැහැදිලි කිරීමෙන් අමතරව ඔබ අපාර්ට්මේන්ට් ගිණුම් අංශයට යොමු කරනවා. අපි ගිණුම් අංශයේ සර් කෙනෙක් කොහොමද කියන්නේ සම්බන්ධ වෙනවා ඔබත් එක්ක. ඒ අදාළ නිලධාරිය සමග සම්බන්ධ වෙලා සජීවීව ලයිව් මේ මුදල් බැල කර ගැනීමේ හැකියාව පහසුකමක් ඔබට පවතිනවා. පැහැදිලිද? කොහොමද මේ? මම කැමති ඔප්ෂන් එක ගන්න. දෙවෙනි ඔප්ෂන් එකට යන්න. sorry දෙවෙනි ඔප්ෂන් එකට යන්න. දෙවෙනි ඔප්ෂන් එක ගන්නවා. හොඳයි. එහෙනම් මෙහෙමයි. මම කියව මේක ලයිව් මුදල් බැල කිරීමක් කියලා. එතකොට අපි කරන්නේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක්. සිස්ටම් හරහා ඔන්ලයින් තමයි මේක ට්‍රාන්ස්ෆර් එකක් කරන්නේ. ඒතර ඔබතුමීට මෙන්න මේ සුසුකම් පහසුකම් තුන සහිත බැංකු ගිණුමක් තියෙන්න ඕනේ මේ මුදල බැල කර ගැනීම සඳහා. පැහැදිලිද? ඔව්. ඒ කියන්නේ අපි ඔබට අදාළ මුදල් අරගෙන අපි ඔබට අදාළ බැංකුවට යන්නේ නැහැ. තේරෙනවද? ඔව් තේරෙනවා. අප ආන්ටර්නෙට් account එක හරහා තමයි ඔබගේ account එකට අපි transfer එකක් දෙන්නේ. online transaction එකක් කරන්නේ. මෙන්න මේ පහසුකම් තුන සහිත බැංකු ගිණුමක් තියෙනවද බලන්න ඔබට. පළවෙනි එක තමයි මේ වෙන විට ගණු දෙනු කරමින් පවතින සක්‍රීය මට්ටමේ බැංකු ගිණුමක් තිබිය යුතුයි. තියෙනවද? ඔව් තියෙනවා. අදාළ බැංකුවත් සමග දෙවෙනි කාරණය අදාළ බැංකුවත් සමග ගණු දෙනු කරපුවාම ඒ කියන්නේ ඩිපොසිට් එකක් හෝ විත්ඩ්‍රෝ එකක් කරපුවාම බැංකුව හරහා කෙටි පණිවිඩ සක්‍රියව පැවතිය යුතුයි. ඔව් එනවා. ඔව් මොකද අපි විශ්වාස කරන ඔබ නෙමෙයි හදිරි මේ ගන්න දෙන්නේ මේ මුදල් බැලේ විශ්වාස කරන ඔබට අදාළ බැංකුව නිසා. පැහැදිලිද? ඔව් පැහැදිලි. එතකොට තුන්වෙනි කාරණය ඔබ ටිකක් අහනවා මදිද? කවරේද එක මදිද? තුන්වෙනි කාරණය තමයි අපි කරන්නේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් නේ. ඒ වෙලාවේ ඔබේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒ නිසා අදාළ බැංකු ගිණුමට බැංක් කාඩ් එකක් පාවිච්චි කරන බැංකු ගිණුමක් තියෙන්නේ. පැහැදිලිද? ඔව් මේ කාඩ් එකක් තියෙනවා. හරි. මොකද බැංකු ගිණුම වෙන්නේ? BOC බැංක් එකේ. BOC බැංක් එකේ. BOC බැංක් හරි වඩාත් හොඳ රාජ්‍ය බැංකුවක් නිසා. ඒතර ඔන්ලයින් පහසුකම් තුන තියෙන්න ඕනේ. මම ඔබ ගිණුම් අංශයට යොමු කරපුවා මෙතන තියෙන ඇප්ලිකේෂන් එකක්. ඇප්ලිකේෂන් එක ඉස්සෙල්ලා සම්පූර්ණ කරන්න ඕනේ. ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන අනතුරු ඔබගේ ෆයිල් එක තමයි මම ප්‍රථමයෙන් ගිණුම් අංශයට යොමු කරන්නේ. ඒ අනතුරු ඔබ වත් දුරකථන වශයෙන් ගිණුම් අංශයට සම්බන්ධ කරනවා. එහිදී කෙනෙක් හරි මදක් කරගෙන නැවත කතා කරන සම්බන්ධ වෙනවා. ඒ අදාළ නිලධාරිය ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මුදල් බැලවෙනතුරු ඔබට මුදල් බැලවෙනකොට බැලවෙලා අවසන් වෙනකොට ඔබට අදාළ බැංකුවෙන් ඔබට මැසේජ් 7ක් එනවා. පැහැදිලිද? ඔව් 7ක් හරි. ඔබ ඔකට තහනවා මම කාටද කතා කරන ගමන් මගෙත් කතා කරන්නේ නැහැ. මැසේජ් 7ක් එනවා. මැසේජ් 7 එන්නේ ඔබට අදාළ බැංක් එකෙන්. පැහැදිලිද? ඔව් හරි. මැසේජ් 7ක් එනවා. 7 එන්නේ සජීවීව අපේ නිලධාරිය ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට ඒක ඔබ ඒක පරීක්ෂා කරගන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ මේ නෝමල් මේ බැංක් එකේ SMS එන නම්බර් එකට නෙන්නේ. හරි. මොකක් හරි බැංකුවල දීලා තියෙන නම්බර් එකේ අපේ නම්බර එක කියනවා මෙතනින් බලලා. හරි. ඒ නම්බර එකට තමයි මෙසේජ් එක එන්නේ. ඔබ ඉතින් ඒකට පරීක්ෂාවට ලක් කරගන්න ඕනේ. හරි. පැහැදිලිද? ඔව් හරි. පැහැදිලි. ඒතර ගිණුම් සක්‍රිය මට්ටමේ කොහොමද ගිණුමත් එක්ක අලුතෙන් කරන්නේ මේ? නැත්නම් ගිණුම සක්‍රිය මට්ටමේ නැතිවොත් මුදල් බැරි වෙන්නේ නැහැ නේ. ඒකත් පැහැදිලිව කියන්න. ඔව් ඒකට නිතරම සල්ලි දානවා ගන්නවා එහෙම කරනවා. හරි දානවා ගන්න. හොඳයි. එතන මෙතන තියෙන ඇප්ලිකේෂන් එකක් නේ. අපේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරලා ඔබට ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරන්න කලින් මොන හරි අපහැදිලි තරම් නොතේන තරම් තියනවාද මේ? පැහැදිලි කිරීම තුළ. නෑ ඔක්කොම පැහැදිලි. පැහැදිලි. ඒලොස් කරනවා කියලා කියවෙන්නේ මොනවද ඒලොස් කරන්නේ? කොමර්ස් ස්ට්‍රීම් එකෙන් කරන්නේ. හරි. අද නිවාඩු දිනයක් ඔබට. ඔව්. හරි. ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරමුද වෙන්නේ එහෙනම්? හරි දැන් කරමු. ඊටම අදාළ සම්පූර්ණ නම කියන්නේ මේ කන්ද විදානෙලාගේ බැංක් එක BOC කිව්වා. ඒ කියන්නේ KWද? KV රාගම. රාගම. ඔව්. ගිණුම් අංකය හෝ ජාතික හැඳුනුම් පත් අංකයද දෙකක් ප්‍රමාණවත්. අයින් නැසි නම්බර් කියන්න. හරි. 200යි 200යි 77යි 77 හරි.
ගන්නකො ස්පෑනක් කොලයක් සහ ගිලවට දාන බෑන්ක් කාඩ් එකක්. හරි ගත්තා. හරි ස්පෑනක් කොලයක් ගිලවට දාන බෑන්ක් කාඩ් එකක්. ඒක හරි. ඔව්. කාඩ් එකේ ඉදිරිපස මොහොතට බලන්න. ඉදිරිපස මොහොතේ පැහැදිලිව මතකෙට සේව් කරගන්න තියෙනවා බලන්න මේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් සඳහා අවශ්‍ය වන අංක 44 වෙන් කළ දාපු තේරියක්. ඒක බලන්න. කාඩ් නම්බර් එක දුන්නාම කෙල්ලගේ ඉතුරුලා තියෙන සල්ලි ටිකට කැලිට හදන්නේ සක්කිලි ඌ අම්මට කැරොත්ති කතා කරන්න පැහැදිලිව කතා කරන්න. ඔබතුමා දන්නවද කොහේද කවුද කතා කරන්න කියලා? අනේ අම්මට තියපිය හුත්ති මේ පොඩි උන් රාට්ටලි වෙලා කාඩ් එකේ තියෙන සල්ලි ටිකට කෙලින්ට කැරි